බබෙක් එහෙම ඕනෙ නම් කියන්න. මතුරනවා මැතිරිල්ලක් තැබිලි ගෙඩියක් පිරෙන්න කිරියෙන්න. ඔගේ බලපන් මල්ලි මැජික් කපපු ගමන් කිරි දොරේ ගලනවා. තැඹිලි ගෙඩියෝ වීඩියෝ එක නේද හොයන්නේ? වැරදිලාවත් බලන්න එපා. බලන්න එපා. තැඹිලිත් එපා වෙනවා. තැඹිලි ගෙඩියෙන් බබ්බු හම්බුනා නම් මේ ලෝකේ මීට වඩා ලස්සන වෙලා කෙල්ලනේ. නොදන්න දේවල් කරන්න ගිහින් චාටර් වෙන්නේ නැතුව පාඩුවේ ඉඳපල්ලා. අයියේ තැබිලි ගෙඩියෙන් කිරියනවා දැක්කද? අම්මට ඕනේ මහත්තයෝ. කැරිම තාස්සනයක් නේද ලංකාවේ තියෙන්නේ? මෙන්න දැන් ලැබුණු විශේෂ පුවතක්. පැතුම්ගේ දුව මගේ දුවගේ අම්මා නම් පැතුම් මගේ කවුද? නිවැරදි පිළිතුරු කමෙන්ට් කරන්න. ඒයි දැන් අපි රණ්ඩු වෙලා කතා නොකරන සතියක් වෙනවා. අමුසෙට තාම කියන්න මොකුත් නැද්ද? අනේ ඔව් නෝනේ. මේක තව සතියක් දිගටම කරගෙන යන්න පුළුවන්. කියුමි මම ඔබෙන් තෙරවිල්ලක් අහන්නම්. හැබැයි මේක කැත විදියට හිතන්න එපා. බලන් ඉන්න අයත් උත්තර දෙන්න. එකක් පොල්ලේ. දෙක එල්ලේ. මොනවද කන්න තියෙන්නේ? මල්ලි පුඩින් කෑල්ලක් කමුද? මුගේ අම්මට මේ දස්වල හීනෙනුත් මට පුඩින් පේනවා. යකෝ අයියේ. උඹලා දන්නේ නැනේ වැඩක්. කසුම් පුතාගේ ලොකුයිලු. කසුම්ගේ කෙල්ලට නම් බුදු සරණයි. අංකල් දුවට වඩා අංකල් නම් හරි හැන්සම්. හරිම ලස්සනයි. විමලා මේ හාදයට වටවල තේ එකක් දීලා යවන්න. ආයේ මේ පැත්ත පළාතේ එන්න දෙන්න එපා. ගස්වලට මට දෙයක් කියන්න තියෙනවා. ඒ මොකද්ද? සැබෑ ආදරය කියලා එකක් නෑ බං. හොයන්න එපා. කියන්න බලන්න ගෝන් කියන වචනේ දාලා වාක්‍යයක්. අස්පයා ගෝන් ටික් ටික් ටික්. අස්පයා. ඵලයන් බූරුවා එළියට. මන් මොන පාටද? සදුනි ඔයාට පින් සිද්ධ වෙන්න ගොන් පාට දැක්කමයි. සුදු මේ අහන්නකෝ. ඇයි පැටියෝ? අදත් අපේ ගෙදර කවුරුවත් නැහැ. ඔයා එනවද මැනික? අම්මෝ මට නම් බෑ. එදත් තමසේ මට එන්න කියලා මුළු කාමරේම අස් කරගත්තා. කියන්නකෝ බලන්න මේ ලෝකේ නැතුවම් බැරි දේ මොකද්ද? වෙන මොනාද මල්ලි අපේ මිනිහාගේ ඔළුව කන එක තමයි. දවසට එකපාරක් හරි ඔළුව කැවෙ නැත්තම් මට නිින්ද යන්නෙත් නැහැ.